ඉඳපන්කෝ මම බලන්න. මම යනවාද ගලේ දේවාලෙට. ඔබ ගියපු තැනම මම හොයා ගන්නම් කොහෙන් හරි. ඉඳපන්කෝ. මොන හත්ති ලව්වක මේ දේවාලේ තියෙනවද ගන්න. ගුරුනාන්සේ 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 වරින් පේනෝම කර්ම කරේ තියන්නේ බව. අනේ ඔව් ගුරුනාන්සේ මට මාර ප්‍රශ්න ගොඩන්නේ. මම මේ ආයි සාත්‍රේ අහගන්න කියලා. ඈඳි ගනින් කොතනින්? ඔබට තියෙන්නේ සෙනසුරු අපලයක් නෙමෙයි සල්ලි හිඟයක් තියෙන්නේ ඔබට. අම්මෝ ගුරුනාන්සේ ඒක නා හරියටම කිව්වා. ඒ වුණාට මං ආවේ ඒක දැනගන්න නෙවෙයි ගුරුනාන්සේ. මගේ ගෑණි මාව දාලා ගියා. ගෑණි ගියේ තනියමද? නැත්නම් වෙන කා එක්ක හරිද? ඒක තමයි ගුරුනාන්සේ මටත් තියෙන ප්‍රශ්නේ. ගෑණි ගියේ අම්මලා ගෙදර යනවා කියලා ගුරුනාන්සේ. හැබැයි ඒ ගෑණි අම්මලා ගෙදර ගිහිල්ලා නැහැ. පොඩ්ඩක් ඉඳින්කෝ. මට පේනවා උඹේ ගෑණි ඉන්නේ මීදුමෙන් වෙහිච්ච තැනක බං. මීදුමෙන්? ඒ කියන්නේ නුවරඑළියද ගුරුනාන්සේ? නෑ බං මොඩියෝ. උඹේ ගෑණි ඉන්නේ උඹේ ගෑණිගේ යාළුවෙක්ගේ ගෙදර කුස්සිය උයන ගමන්. අනේ ගුරුනාන්සේ ඒකිව ආපහු ගෙන්න ගන්න මොකක් හරි මන්ත්‍රයක් කරලා දෙන්න මට. ඕකට කරන්න තියෙන හොඳම දේ තමයි බං කන් අඟුළු මන්ත්‍රේ. හැබැයි ඒකට පොඩි බඩු ටිකක් නම් ඕන කරනවා. මොනවාද ගුරුනාන්සේ ඒකට ඕන? කළු පාට කුකුලෙක්ගේ දකුණු කකුලේ නියපොත්තක් ඕනි. තව ඕන තැබෑරමක වැටිච්ච බෝතල් මූඩියක්. ඊට අමතරව තව රුපියල් 500ක් ඕනි පඳුරු විදියට. අනේ ගුරුනාන්සේ මේ වෙලාවේ කුකුලන්ගේ නියපොතු කොහෙන් අරන් එන්නද මං? රුපියල් 500ක් නම් ඇති මං ගා. ඒක දෙන්න. ඔව් දියන්කෝ එහෙනම්. ඉඳින්කෝ එහෙනම් මම පූජාව පටන් ගන්න. Posare del retrovarativo. ඕන් එනං උඹේ වැඩේ කිරුණයි කියලා හිතාගනි. ඒ කියන්නේ ගුරුනාන්සේ මගේ ගෑණි ගෙදර එයිනේ. උඹේ ගෑණි නෑ වෙන ගෑණි හැරි එයි බං. ඒ තරම් මට මගේ ගලේ දෙයියෝ ඉස්සාසයි බං. උඹ එනං ගෙදර ගිහිල්ලා බලපන්කෝ. හොඳමයි ගුරුනාන්සේ එහෙනම් මං ගොහින් එන්නම්.